පුතා දන්නවද පාවිච්චි කරපු කොන්ඩම් එකකින් ශුක්‍රාණු අරගෙන ගෙදරදිම ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් කියලා. කොහෙද මුදුවේ? ඔයාලා තමයිද? අවනේ මොගලට හරි කියලා දෙන්නම්කෝ. පුතාලා ඕකට පාවිච්චි කරන්නේ at home insemination kit එකක්. සාමාන්‍යයෙන් ওই kit එක පුතේ online pharmacy එකකින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. අම්මානේ පුතාලා ඕක පාවිච්චි කරන්නේ vaginismus කියන තත්ත්වෙට. මොකද ඕපනින් එකට penetrate කරන්න පොඩ්ඩක් අමාරුයි. තව erectile dysfunction ඔය මල්ලි නැගිටින්න නැති අවස්ථාවලදී. තව තියෙනවා LGBT community එකට pregnant වෙන්න ඕන ඔය kit එක පාවිච්චි කරනවා. හැබැයි පුතේ සමහරක් උදවිය පාවිච්චි කරනකොට baby trap කරන්න නැත්නම් child support වලට නිවස් තියෙන පුතේ ඕනම බලලා හොඳට කියවලා බලන්න. හරි ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. සමහර ගැනු කට්ටිය තමන්ගේ පාර්ට්නර් ෂවර් එකට ගියාට පස්සේ ඒ සීමිත කාලය ඇතුළත අර කොන්ඩම් එකේ තියෙන ශුක්‍රාණු ටික අරගෙන ඉම්ප්‍රෙග්නේට් කරගෙන තියෙන ඔය ටූල් කිට් එකකින්. ඕක ඉක්මනට කරගන්න ඕන. මොකද ශුක්‍රාණු ඇඟින් පිටත ගොඩක් වෙලා ඇක්ටිව් වෙන්නේ නැල්ලු. සාමාන්‍යයෙන් පැයකට පස්සේ ඒ ශුක්‍රාණුවෙන් ඇත්තටම කිසිම වැඩක් ගන්න බැරිලු. ඔයාලට කියන්න NBA එක National Basketball Association එක ඇඩ්වයිස් කළ තින ප්ලේයර්ස්ලට තමන් ඔය වගේ කාර්යයක් කරොත් අනිවාර්යෙන් කොන්ඩම් එක තමන් ළඟ තියාගෙන ඩිස්පෝස් කරන්න. ඉතින් ගොඩක් ප්ලේයර්ස්ලා කරන්නේ කොන්ඩම් එක අරගෙන ගැටගහගෙන සාක්කු විදාගෙන යන එක. මං ඉතින් ඔය පොඩි පොඩි දේවල් හොයාගෙන ඔයාලත් එක්ක ෂෙයා කරනවා. ඉතින් happy valentines.